හචි මොකද්ද මේ පරණ කැමරාවක් වුණත් අලුත් කරන්න පුළුවන් ෆර්ම්වෙයාර් අප්ඩේට් කියන්නේ? හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ නෑ ලංකාවේ ඉන්න ගොඩක් අය යාළගේ කැමරාවල ෆර්ම්වෙයාර් අප්ඩේට් කරන්න තියා එහෙම එකක් තියනවද කියලාවත් දන්නේ නැතුව ඇති කියලා. ඉතින් මං ඔයාලට මුලින්ම මේ ෆර්ම්වෙයාර් අප්ඩේට් කියන්නේ මොනවාද? ඒකේ තියෙන වාසි මොනවාද? ඒක කරන්නේ කොහොමද කියලා අන්තිමට ඔයාලට කියලා දෙන්නම් ඒක කරන එකේ තියෙන භයානකකම ගැන. හා මට මුලින්ම කියන්නකෝ මොකද්ද මේ ෆර්ම්වෙයාර් අප්ඩේට් කියන්නේ කියලා? ඔයා දන්නවනේ Samsung Google වගේ ෆෝන් වල තියෙන Android operating system එක. එහෙම නැත්නම් Apple වගේ තියෙන iOS operating system වගේ දේවල් වලින් තමයි අපිට ෆෝන් එකක් හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ කැමරාවල තියෙන ඒ operating system එක වගේ එකට තමයි කැමරා එකේ ෆර්ම්වෙයාර් කියලා කියන්නේ. ඉතින් මේ ෆර්ම්වෙයාර් එකෙන් වෙන්නේ කැමරාවේ තියෙන දෘඩාංග කොටස්. ඒ කියන්නේ hardware items, flash එක, මේ lens එක, එතකොට ඇතුලේ තියෙන sensor එක, shutter එක වගේ දේවල් අපිට වැඩක් ගන්න පුළුවන් විදියට හසුරවන එක. එතකොට ඕක අප්ඩේට් කරනවා කියන්නේ මොකද්ද? ඒකත් හරියට ඔයාගේ මේ ෆෝන් එකේ software update කරනවා වගේම තමයි. කාලෙන් කාලයට ඔයාගේ කැමරා මැනුෆැක්චරර් විසින් යාගේ වෙබ්සයිට් එකේ අලුතෙන් අප්ඩේට්ස් නිකුත් කරනවා ඔයාගේ කැමරා එකේ මොඩල් එකට අදාළව. ඉතින් ඒ අප්ඩේට් එක ඔයාගේ කැමරා එකට ඉන්ස්ටෝල් කරන එකට තමයි ෆර්ම්වෙයාර් අප්ඩේට් කරනවා කියලා කියන්නේ. හරි. එතකොට ඔය වගේ අප්ඩේට් කරන එකේ තියෙන වාසි මොනවාද? මම ඒකට ඔයාලට පොඩි උදාහරණ ටිකක් දෙන්නම්. ඔයා හිතන්නකෝ ඔයාගේ කැමරා එකේ මෙනු එක එකපාරටම හේතුවක් නැතුව හිර වෙන්න ගන්නවා කියලා. එහෙම නැත්නම් ඔයා කැමරා එකට අලුතෙන් දාපු lens එක හරියට ફોකස් වෙන්නේ නැහැ. ඉතින් අලුතෙන්ම ගත්ත lens එක හරියට ફોකස් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. සහ ඒ වගේ පොඩි bugs සහ software පොඩි අවුල් වගේ කැමරා එකේ තියෙනවා නම් අන්න ඒ දේවල් ෆික්ස් කරලා මේ කැමරා එකේ කම්පැනි එක විසින් කාලෙන් කාලට අප්ඩේට්ස් නිකුත් කරනවා. ඒ වගේම තමයි ඔයාගේ කැමරා එකට තාම දීලා නැති ෆීචර් එකක් මොන හරි තියෙනවා නම් ඒකේ කම්පැනි එකට ඔයාගේ කැමරා එකට දෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ අලුත් ෆීචර්ස් ඔයාට මේ ෆර්ම්වෙයාර් අප්ඩේට් වලින් කැමරා එකට දාගන්න පුළුවන් chance එක තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට සමහර විට ඔයාගේ කැමරා එකේ මෙනු සිස්ටම් එකේම අලුත් සිස්ටම් එකකට කන්වර්ට් වෙන්න පුළුවන්. එතකොට ඔයාට අර මුලින් කිව්වා වගේ අලුත් එක්ස්පීරියන්ස් එකක් එන්න පුළුවන්. ඔයා නිකන් අලුත් කැමරා එකක් පාවිච්චි කරනවා වගේ. ෂා මරුනේ. මටත් දැන් මේකේ ෆර්ම්වෙයාර් අප්ඩේට් කරන්න ඕනේ. මට කරන විදිය කියලා දෙන්නකෝ. ඒක හොඳ තීරණයක්. හැබැයි ඒක ගොඩක් පරිස්සමෙන් කරන්න ඕන භයානක වැඩක්. ඒයි කියලා මම ඔයාලට කියන්නම්. ඔයා දැන් මේක අප්ඩේට් කරන්න යනවා නම් ගොඩක් කැමරාවල මේ පොදු සිස්ටම් එක තමයි තියෙන්නේ. ඔයා මුලින්ම කැමරා එකට ගිහිල්ලා ඒකේ සෙටින්ග්ස් වලින් බලන්න ඕනේ ඔයාගේ ෆර්ම්වෙයාර් වර්ෂන් එක දැන් තියෙන්නේ මොකද්ද කියලා. අපි උදාහරණයකට ගමුකෝ ඒක දැන් 2.2 කියන වර්ෂන් එක තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාගේ කැමරා එක හදලා තියෙන කම්පැනි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ කැමරා මොඩල් එක සර්ච් කරන්න ඕනේ. ඉතින් එහෙම සර්ච් කළාට පස්සේ ඔයාට ඔයාගේ මොඩල් එකට අදාළව අලුතින් ෆර්ම්වෙයාර් එකක් තියෙනවා නම් ඒක එතන බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාගේ කැමරා එකේ තියෙනවා කිව්වේ වර්ෂන් 2.2 නේ. එතකොට ආට වෙබ්සයිට් එකේ වර්ෂන් 2.5 වගේ. ඒ කියන්නේ අලුත් නම්බර් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ කැමරා එකට ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් තියෙනවා කියන එක. ඉතින් ඒ වෙබ්සයිට් එකේ තියෙන පියවර අනුගමනය කරලා ඔයාට පුළුවන් ඔයාගේ කැමරාවට ඔයාගේ අදාළ ෆර්ම්වෙයාර් අප්ඩේට් එක කරගන්න. හැබැයි මේක කරද්දි හරියටම ඒ තියෙන පියවර ටික ඒ විදිහටම පිළිපදින්න මතක තියාගන්න ඕනේ. මොකද එහෙම කළේ නැත්තම් හිතන්න ඒක අප්ඩේට් වෙද්දී ඔයාගේ බැටරි එක බැස්ස එකපාරටම. එහෙම නැත්නම් SD කාඩ් එක රිජෙක්ට් වුණා. මොකක් හරි ඒ වගේ දෙයක් වුණොත් ඔයාගේ කැමරා එක බ්‍රික් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෆර්ම්වෙයාර් එක කරප්ට් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඔයාලට හදාගන්න ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ හින්දා හරිම පරිස්සමෙන් කරන්න ඕන වැඩක් තමයි ෆර්ම්වෙයාර් අප්ඩේට් කියන්නේ. ඒක තමයි මම මේකට භයානකයි කියලා කිව්වේ. ඉතින් ඒක දැනගෙන ඔයා පරිස්සමෙන් ඔයාගේ කැමරා එකේ ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරගන්න. ඉතින් මේ වගේ තවත් දේවල් දැනගන්න දැන් මාව ෆලෝ කරන්න.